ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම ඔන්න අද සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ channel එකට. ත්‍රිපුරුදු පරිදිම ඔයාලත් එක්ක ව්‍යාපාර අදහස් ටිකක් අහුවමල් කරගන්නම්. හැබැයි මම කියන්නේ මේ වෙලාවේ ඔයාලා මේ ව්‍යාපාර පටන් අරගෙන ඔයාලට මේ මාසයක් වගේ කාලයක් ඇතුළත ඔයාලට ව්‍යාපාරයක් කරලා ලොකු මුදලක් ආයෝජනය කරගන්න බෑ කියලා. මොකද 2025 ලබනකොට මම කිව්වා මාස 3ක විතර කාලයක් තිස්සේ ඔයාලා මොනවා හරි දෙයක් පටන් ගත්තොත් ඔයාලට මේ එන සිංහල අලුත් අවුරුද්දට ඉල්ලුමක් තියෙන දෙයක් කරගන්න පුළුවන් කියලා. දැන් මම ඒ දවස්වල ඔයාලට කිව්වා ඔයාලා ඔන්ලයින් පේජ් එකක් හදාගත්තත් ඔන්ලයින් කරන්න බිස්නස් එකක් හදාගත්තත් මේ වෙලාවේ ඔයාලට යම් ඕඩර් ප්‍රමාණයක් හදාගන්න තිබ්බා. නමුත් ගොඩාක් දෙනෙක් හිතේ ඉන්නවා මිසක් තවමත් ඒ දේවල් කළා නැහැ. හැමෝම තාම කියනවා තාම හිතනවා මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි ඉන්නෝ. මේ ප්‍රශ්න තියෙනවා මේ විදිහේ ප්‍රශ්න තියෙනවා මේ පටන්ගෙන යන මටත් ප්‍රශ්න තියෙනවා. සමහර අයිටම් වලට හිතුවට වඩා ඉල්ලුම අඩු වෙනවා. සමහර අයිටම් වලට හිතුවට වැඩිය ඉල්ලුම තියෙනවා. එහෙම කාලෙන් කාලෙට දැන් රටේ තත්ත්වයක් එක්ක එන්නෙන්නම මිනිස්සු එහෙම නැත්නම් අපි පාරිභෝගිකයෝ ගන්න එයාලට අත්‍යවශ්‍ය ප්‍රොඩක්ට් එකක් විතරයි. දැන් සිංහල අවුරුද්දට ගෙදර ඉන්න හැමෝටම රෙදි ටිකක් ගන්න ඕනේ. ඇත්ත කතාව ඒකනේ අපි බබාලට අලුතෙන් ඇතුන් ටික අඳරන් දෙන්න ඕනේ. අපේ දෙමව්පියන්ට අලුතෙන් සහෝදර ඔය ටික අත්‍යවශ්‍යම කරන්න එපා. ඉතින් ඊළඟට අපි හිතනවා කැවිලි බිස්නස් එකක් කරොත් හොඳයි කියලා. දැන් ගොඩාක් අය හිතනවා මේක සමහර අය හිතනවා කාර්යබහුල අය ඔන්න රැකියාවක් කරන වෙලාවේ මට මේක හදා දෙන්නවට වැඩිය හොඳයි හදන කෙනෙක්ගෙන් සල්ලි වලට අරගෙන කරා නම් කියලා. ඊළඟට සමහර හිතනවා අයියෝ මෙච්චර මුදලක් දීලා ගන්නවට වඩා මං ගෙදර හදාගන්න එක හොඳයි කියලා. ඔහොම දේවල් දෝලණය වෙනවනේ. ඔයා හැබැයි ඔයාට කියලා බිස්නස් එකක් පටන් අරගෙන තිබුණා නම් අපි හිතමු මේ වෙලාවේ අදාළම නැති යම් ප්‍රොඩක්ට් එකක් පටන් අරගෙන තියෙනවා කියලා. ඔයාට යම් ඕඩර්ස් ප්‍රමාණයක් එන්න තිබ්බා. හැබැයි ඔයා හිතේ ඉඳලා මට මේකට ඉල්ලුමක් ඇදෙයිද? මට මේක කරගෙන යන්න පුළුවන් වෙයිද? එහෙම හිතලා නොකර හිටියනම් ඔයාට අද වෙනතුරු කිසිම දෙයක් පටන් ගන්න හම්බෙලා නැහැ. දැන් මේ කතා කරන මටත් අභියෝග තියෙනව නැත්තේ නෑ. හිතට දුක දැනෙනවා. මොකද මේ වෙන්නේ කියලා හිතෙන අවස්ථා වෙනවා. ඒ වුණාට අපි දරාගෙන අර අතෑරලක්වත් දාන එකක්වත් එහෙම නෙමෙයි අමාරුවෙන් හරි දරාගෙන ඉස්සරහට යන එක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ. ඉතින් ඔයාලටත් දැන් සිංහල අලුත් අවුරුද්ද උදව් වෙන්න ඕන මාසයක්වත් නැති තරම් ඊළඟට දැන් මේ වෙලාවේ බිස්නස් එකක් කවුරුත් පටන් ගන්නෑ මම දන්න තරමේ. මම නම් මේ දකින එකම දේ ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු අදිස්ථානයක් තියෙනවා. මේක කරන්න ඕනේ. මේකට උවමනාව තියෙනවා. මම ගිස්සතේ කිව්වා ව්‍යාපාරයකට මුදල් නෙමෙයි අත්‍යවශ්‍ය සාධකය වෙන්නේ උවමනාව කියලා. හිතට කිසිම දෙයක් අපිට මේක හරියයිද වැරදිද කියලාවත් තේරුම් ගන්න බැහැ. අපි හිමීට පොඩියට පටන් ගන්න ඕනේ. පොඩියට පටන් ගත්තට පස්සේ ඔයාට චුට්ට කරගෙන යනකොට තේරෙනවා මේක අපිට කරන්න පුළුවන්. මේකට ඉල්ලුමක් තියෙනවද? ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ප්‍රොඩක්ට් එකකට මාරු වෙන්න වෙයිද? නැත්නම් මේකේ පැකින් එක වෙනස් කරන්න වෙයිද? ඔය වගේ දේවල් ඔයාට තේරුම් ගන්න. හැබැයි ඔයා ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න නැතුව මුකුත්ම නොකර හිටියොත් ඔයාට කිසිම දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම එන්නේ නැහැ. තේරුම් ගන්න අමාරුයි. කොහොමද කරන්න කියලා. හොඳම දේ ඔයා බිස්නස් එකක් කරනවා නම් කරන්න ආසාවක් තියෙනවා නම් ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්න. ඒක වෙළඳපොළට දෙන්න. දීලා පාරිභෝගික අදහස් දැනගන්න. මේ අඩුපාඩු හදාගන්න. පියවරෙන් පියවර තියන්න. එතකොට ඔයාට පුළුවන් ඉහළ මට්ටමකට ගේන්න. දැන් ඔන්ලයින් බිස්නස් එකක් කරන්න පටන් ගත්තා කියන්නේ ඔන්ලයින් බිස්නස් එක පේජ් එකක් කරා TikTok එකක් හදාගෙන Instagram හරහා කරගෙන යනකොට ඔන්න ඔයාට
අත්දැකීම් වෙනවා මේ දේවල් කරන්නේ. ඔයාලට බීආර් එක ගන්න සල්ලි නැත්නම් බීආර් එක ගන්න මුදල් ටිකක් හොයාගන්න පුළුවන්. මේ දේවල් දවසින් දවස කරගෙන යනකොට ඔයා තේරුම් ගන්නවා කොහොමද මම මේක වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ. කොයි විදිහටද වෙළඳපොළට කරන්නේ. එයා ටික ටික වෙළඳපොළට පිවිසෙන්න පුළුවන්. මේ එහෙම කරන ගොඩක් ව්‍යාපාර මම දැකලා තියෙනවා. එකපාරට අපිට දෙයක් කරන්න බෑ. දැන් ගොඩාක් අය කරන දේ තමයි අයියෝ මට මේක කරන්න බෑ. සාර්ථක මිනිස්සු හිතන විදිහ වෙනස්. එයාලා මේ ගමනේ අමාරු දවස් පහු කරද්දී එයාලට දැනෙන අමාරු හැඟීම ගැන නෙවෙයි හිතන්නේ. මේ ක්‍රියාවලිය අවසානයේ දවසක Tamanට කොහොම හැඟීමක් දැනේද කියලයි එයාලා හිතන්නේ. දැනට මේ අමාරු දේ කරන්නේ කොහොමද කියලා දන්නේ නැත. ඔබ කොහොම හරි ඒක කරන්නයි යන්නේ කියන සිතුවිල්ලයි වැදගත්. ඉතින් අද ඇක්ෂන් එක ගන්න. ඊතුරු හරිය මේ සාර්ථකත්වයේ ක්‍රියාවලිය හරි ලස්සනට ඔබට ගන්නයි. ඔබේ සිහින ගැන ඇහුවම hina යනවා කියලා මිනිස්සු කියයි. ඇයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හීන අතහැරපු නිසා. මතක තියාගන්න ලොකු හීන යථාර්ථවාදී නෑ කියලා හිතන්නේ අරමුණක් නැති මිනිස්සු විතරයි. ඔබට බෑ කියලා දෙයක් නෑ. දන්නවද ලෝකේ ලොකුම සතුට තියෙන්නේ මිනිස්සු බෑ කියපු දේවල් ලස්සනට කරලා පෙන්නන්දී. ඔබ පෙරදිලා මුල්ලකට වැටිලා ඉන්න කෙනෙක් නම් මේ දැන් ඉඳන් ඔබේ කම්බැක් ස්ටෝරි එක ලියන්න පටන් ගන්න. ඔබේ නියමම ආදීමේ කාලේ එළඳපොලේ රැඳිලා ඉන්න කාලේ ඕව හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව අද පටන් ගන්න ඔයාට ලুতু ගණනක් ගන්න බෑ. ඒක තමයි. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ඔන්ලයින් රස කැවිලි බිස්නස් එකක් පටන් අරගෙන කෙනෙක්ට හොඳටම ඕඩර්ස් ලැබෙන්න පුළුවන්. ඒ සමහර අයට ඕඩර්ස් ලැබෙන්නේ නැහැ. තියන්න එපා. ඒ කෙනාගේ චාරණ විදිය එහෙම නැත්නම් එයා දරා ගන්න විදිහ ඔය වගේ දේවල් එක්ක එක එක විදිහට තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නේ අපි හිතන්නේම ලාභය ගැන විතරයි. අපිට මේක අල්ල ගන්න කොච්චර කාලයක් යනවද වෙළඳපොලේ අපේ දේවල් තේරුම් ගන්න කොච්චර කාලයක් අපි කොටක්වත් ඒ ගැන හිතන්නේ නැහැ. මම වුණත් මුලින් ප්‍රොඩක්ට් එක ගිහින් දානකොට හිතුවේ නෑ මෙච්චර කාලයක් මට මේක පාරිභෝගිකයා අතටපත් කරන්න යයි. මේක යාලා අතර දැන් මම මුලින් දාපු මේ සුපර් මාකට් වල කොකිස් එක ගැන හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඊට පස්සේ දාන සුපර් මාකට් වල සමහර තැන්වල තාම ඉල්ලුම හරියට හැදිලා නැහැ. ඒකට හේතුව එතෙන්ට එන පාරිභෝගිකයා මේ මගේ ප්‍රොඩක්ට් ගැන හරි දැනුවත් වීමක් නැහැ. යාලට විශ්වාසයක් ගොඩ නැගිලා නැහැ. අන්න ඒක දැන් ඔයාලා සමහර අය මගෙන් කමෙන්ට් කරලා අහනවනේ මගේ ප්‍රොඩක්ට් කොහෙද තියෙන්නේ කින්ද මන්ද කියලා. ඉතින් යාලට කියන්න තියෙන්නේ මගේ ප්‍රොඩක්ට් ෆුඩ් සිටි වල තියෙනවා. ආපිකෝ එකේ තියෙනවා. නුවරාවට සුපර් මාකට් වල තියෙනවා. ඔයාලට සස්තරණේ ප්‍රොඩක්ට් නමින් ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මම පුංචි හැඳින්වීමක් කියන මතක් කිරීමක් කරන්නම් මගේ ළඟ තියෙන ප්‍රොඩක්ට් ගැන. මගේ ළඟ කොකිස් වර්ග 3ක් තියෙනවා. 5ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් යන්නේ 3යි. normal cookies එක, chili cookies එක, කරකවෙච්ච cookies එක. ඕකට අමතරව ඔයාලට පුරක්කන් cookies, sweet cookies එහෙම ගත්තා. ඒකට ලොකු ඉල්ලුමක් නැති හින්දා හැමතිස්සෙම හැදෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි රටකජු බැදුම්, හාල්මැස්ට් බැදුම්, බිම්මල් බැදුම්, සීනි මුරුක්කු, ඔයාලට අවශ්‍ය රස කැවිලි, ඔය ඕනම දෙයක් රස කැවිලි කිව්වම මුං අතිරහ, අතිරහ, පැණි කැවුම්, හැඳි කැවුම්, නාරං කැවුම් මේ වගේ දේවල් ඔන්න ඔයාලට අවුරුද්දට මගෙන් ඕඩර් එකක් දාලා ගන්න පුළුවන්. දැන් ඕඩර් එකක් දාන්න කිව්වම ඊළඟට ඔයාලා බලයි මොකේද මම ඕඩර් කරන්නේ කියලා. ඔයාලට මම WhatsApp නම්බරයක් මේ කාලෙට විතරක් ලබලා දෙන්නම්. ඒ කියන්නේ මේ WhatsApp නම්බර එකට ඔයාලට ඕඩර්ස් දෙන්න පුළුවන්. මේ කාලෙට විතරයි. ඊට පස්සේ ඕඩර්ස් දාන අය විතරක් මුලින් ඕඩර් එකක් මෙච්චර කියලා එහෙම ඕඩර් කරන්න පුළුවන්. 0.77 0.17 32 42 කියන නම්බර එකට ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන්. මේකට ඔයාලට කෝල් ගන්න එපා. මොකද මේ මම ගොඩාක් වෙලාවට WhatsApp කෝල් ආන්සර් කරන්නේ නැහැ. ඒකට හේතුව සමහර අය කතා කරන්නේ අනවශ්‍ය දේවල් වලට.
හැබැයි ඔයාලට මොනවා හරි දැනගන්න ප්‍රශ්නයක් නම් අක්කා මට මේ ප්‍රශ්නයක් කියලා කතා කරොත් මම ඒකට අනිවාර්යෙන් උත්තර දෙනවා. එහෙම නැත්නම් අනවශ්‍ය දේවල් කියන්නේ සමහර ඔයාලා දන්නවා මේක අපේ සමාජය ටිකක් එක විදියක සමාජයන් ඒ නිසා ඔයාලට පුළුවන් නම් ඒවෙන් තොරව මොකද මමත් බබාලා දෙන්නත් කියන අම්මා කෙනෙක් කොයිසවම එයාලා ඉස්සරහ සමහර ඒවලට උත්තර දෙන්නේ සමහර වෙලාවට මගේ බබා ෆෝන් එක උස්සන වෙලාවල් තියෙන. ඒතකොට එයත් අපහසුතාවයටපත් වෙනවා. මොකද ඒ නම්බර එක එයාගේ ඒ කියන්නේ එයාගේ හෝම්වර්ක් වැඩ ඒවටත් යෙදෙන නිසා මේ කාලේ සුමාව විතරයි මම ඔයාලට මේ නම්බර එකට WhatsApp දාන්න කිව්වේ. මේ මගේ බිස්නස් නම්බර එක පොඩ්ඩක් ක්ලියර් නැති වෙලා තියෙන නිසා මේ ඒක නිසා ඒ මතක් කිරීම කරන්න. ඔයාලා මට මේ වීඩියෝ එකේදී බණේ මේ ඔයාගේ හැල්ලේ කියවන්නේ කියලා නැහැ. මම මේ පුංචි දේවල් මේ වීඩියෝ එක හරහා මතක් කරා. මේ වෙලාවේ ඔයාලට WhatsApp orders සමහර අය කියන මගේ ප්‍රොඩක්ට් ගන්න විදිහක් නැහැ කියලා. එහෙම හිට තමයි මේ මතක් කරන්නේ. එහෙම නැතුව මේ ඕගොල්ලන්ගේ වීඩියෝ එක ඔයාලයි කාලය ගන්න නෙමෙයි. ඒ ඔයාලට බිස්නස් එකක් කරන්න ඕන නම් පටන් ගන්න. දැන් සමහර අය කිය මේ අවුරුදු කටමුලේ ඔන්න බිස්නස් කරන්න බෑ කියලා. මේ අවුරුදු කටමුලේ කියලා හිතින් නැතුව ආට හිතනවා නම් මේ දැන් තමයි මට මේ ව්‍යාපාරේ පටන් ගන්න හොඳම වෙලාව කියලා. ඔයා පටන් ගන්න. සමහර වෙලාවට ඔයාට පටන් ගන්න හොඳම වෙලාව කැවිලි බිස්නස් එකක් වගේ නම් මේ වෙලාව වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් දන්නවට ගෙවල් ටිකට කතා කරගන්න. මම මේ විදිහේ කැවිලි වර්ගයක් හදනවා. මම මේ වගේ නාරං කැවුම් ටික හදනවා. ඔයාලට ඕඩර්ස් ඕනේද කියලා අහලා සමහර විට ඔයාට නාරං කැවුම් 10ක් ඕඩර් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ සතුටින් කරන්න. පුංචි ඕඩර් එක කියලා අතෑර දාන්න නැතුව. එහෙම දවසින් දවස ඉල්ලුම හදාගෙන තමා කරන්න වෙන්නේ. මම මේ විදිහට ඔයාලට මේ විදිහට මතක් කරේ ගොඩාක් අය මේ කියන දෙයක් තමයි තාම හරිය අදහසක් නැහැ. තාම කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. වෙළඳපොළ හොයා ගන්න බෑ. ගොඩාක් අයට ව්‍යාපාර කරන්න ආසාව තියෙනවා. ආසාව කියන දේ තියෙන ඒ වුණාට ගිහින් කතා කරගන්න බයයි. පේජ් එකක් හදාගන්න බයයි. ඊළඟට මේ ප්‍රොඩක්ට් එක විසික් කරන්න වේද කියන්නේ අපතේයිද ඒකින්ද ලොකු ප්‍රමාණයක් හදාගන්න එපා. ඔයාට පුළුවන් ප්‍රමාණයෙන් හදාගෙන ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් කරන්න. අඩුම ඒකේ ප්‍රොඩක්ට් එකට ඉල්ලුමක් නැතුනොත් ඔයාට අර ගෙදර පරිභෝජනයට ගන්න තරමට හරි හදලා ඒකේ ගුණ බලන්න පුළුවන්. එහෙම නැතුව ඔයා හිතුවනම් අද පටන් අරගෙන හෙට ලොකු ලාභයක් ඔයා ගෙනියලා මුලින්ම කතා කරන සුපර් මාකට් එකකින් වට ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් හම්බෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මගේ ප්‍රොඩක්ට් එක අදටත් රිජෙක්ට් කරන සුපර් මාකට් තියෙනවා. අයාලා බාර ගන්න නැහැ, පිට අයිටම් ගන්න නැහැ. එහෙම කියලා මෙයා කරන තැන් තියෙනවා. ඉතින් දුක හිතෙනවා. එහෙම වුණාම කඩා වැටෙන අවස්ථා එනවා. මම අනන්ත කඩා වැටෙනවා. හැබැයි ඉතින් ඇවිල්ලා දවස් 2-3 කල්පනා කළා නෑ මං කොහොම හරි මේක ඇදගෙන යනවා. මේකට ඕඩර්ස් කොහොම හරි ලැබෙනවා කියලා මම මාව ධෛර්යමත් කරගන්න. මොකද මම වැටුනොත් මාව නැගිටවන්න කෙනෙක් නැහැ. මට ඉන්නේ මම විතරයි. මාව අත දීලා නැගිටවලා උඩට ගන්න එහෙම කෙනෙක් නැහැ. මම විසින්ම නැගිටින්න ඕනේ. මං කොයිම වෙලාවකවත් මට මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙම කියන කෙනෙක් නෙමෙයි. මම හිතත් එක්ක තර්ක කර මම නැගිටින කෙනෙක්. මොකද මගේ ළඟ ලොකු ඔලුගොඩු ප්‍රමාණයක් නැහැ. සමහර වෙලාවට තියෙන ඔලු දෙක ගෙඩි දෙක තුනක් මාව තේරුම් ගත්තු. එහෙම නෙමෙයි. යාලා අර දෙයක් තේරුම් ගන්න බෑ. ඒක නිසා මම මාව එයා කරගෙන මං ඉස්සරහට යන්න ඕනේ කොහොමද? මං ඉස්සරහට පියවර තියන්නේ කොහොමද? අන්න එහෙම හිතලා තමයි මං ආයෙ නැගිටින්නේ. හැමෝටම අභියෝග එනවා. අභියෝග නැතුව කවුරුත් නැහැ. මෙච්චර අවුරුදු 5ක් තිස්සේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨ ඉන්න මටත් අභියෝග තියෙනවා නම් අද හෙට ඔයාලට එන අයට අභියෝග නැහැ කියන්න බෑ. හැබැයි ඒ අභියෝගات එක්ක ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. අන්න ඒකයි කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපිට තියෙන දේ නෑ කිය එහෙම හිටියොත් කවදාකවත් යන්න බෑ. ඔයාට දැන් මේ වෙලාවේ මං කියන්නේ පටන් ගන්න පුළුවන් නම් රසකරු ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර වෙලට චිකන් සම්බල් එක පුළුවන්. රටකජු බෙදුම් එක පුළුවන්. හාල් මැස්ස බෙදුම් එක පුළුවන්. බටු මෝජු සිංහල අච්චාරු මේ වගේ දේවල් වලින් පටන් ගන්න. පටන් ගත්තොත් පුංචි හරි ඉල්ලුමක් හදාගන්න පුළුවන්.
හැබැයි පටන් ගන්න අවස්ථාවේ ඔය හිතන්න එපා 100කට මම මේක දානවා කියලා නෑ. 10 දෙනෙකුට කොහොම හරි මම මේක අලෙවි කරනවා කියලා හිතලා කරන්න ගන්න. එතකොට ඔයාට කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැතුව දැන් සිංහල අවුරුදු කාලේ මේ වෙලාවේ ව්‍යාපාරය පටන් ගන්න හොඳ වෙලාව නෙමෙයි. ඊට පස්සේ අතේ තියෙන මුදල් ටික සිංහල අලුත් අවුරුද්දට ඉවර වෙනවා. ඊළඟට වෙසක්. එතකොට ඔයාලට කවදාකවත් පටන් ගන්න වෙන්නේ නැහැ. මම කියන්නේ මේ වෙලාවේ ඔයාලා අර අවුරුද්දට වෙන් කරන මුදලින් රුපියල් 3-4000ක් හරි අරගෙන දෙයක් පටන් ගන්න පුළුවන් නම් පටන් ගන්න. ඔයාට ලැබෙන හොඳම වෙලාව දැන් තමයි කියලා හිතන්නේ. එහෙම හිතුවොත් කරගෙන යන්න බැරි කමක් නැහැ. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට රෙසිපි එකක් දෙන්නක් අන්න මේ විදිහට කරන්නක් අන්න නෙමෙයි මම මේ චූටි දේවල් ටිකක් මතක් කරා. මොකෝ වීඩියෝ එක මේ දේවල් කරන්න කියලාට වඩා මේ දෙකකින් ඔයාට චූටි හරි දෙයක් හිතා ගන්න පුළුවන් වෙයි කියලා හිතුණු නිසා අද මම වීඩියෝ එක වැඩි දික් කරන්නේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් අද වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඊළඟට මම ඔයාලට ලබන මාස සතියේ හරි මේ සතිය අන්තිම හරි වීඩියෝ එක ගේන්නේ. ඔයාලට මතකද මම අලුත් අවුරුද්දට කියලා සේවින් ප්ලෑන් එකක් 63ක එකතු කරා. අපි ලබන සතියේ ඒක බලමු කොහොමද අපේ මං කිව්වේ ඉදිරි කටයුතු වලට ගන්න මම මේ විදිහට කරන්න කියලා. ඒ වීඩියෝ එක ගේනවා. ඒක නිසා ඔයාලා බලන්න. මං හිතනවා ඔයාලත් මාත් එක්ක මේ දේවල් කරලා ඇති. ඔයාලට උදා වෙන අලුත් අවුරුද්දට මේ දේවල් ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් ඊළඟ මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි හරි දැනුමක් ගන්න ලැබුණා නම් ඒක ඇත්තටම සතුටක්. ඉස්සරහට මගේ දැනුම ඔයාලට බෙදා දෙන්න උත්සාහ කරනවා. ඔයාලට දැනගන්න ඕනි හැමදේම කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම වීඩියෝ එකේ හොඳ නරක ගැන කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුවේ මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. channel එක subscribe කරලා නැති කෙනෙක් channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාලට සුන්දර යහපත් දවසක්.